විශේෂයෙන්ම පිරිමි දරුවන් අවුරුදු 16න් පස්සේ අධ්‍යාපනය තුළ රැඳෙන ප්‍රමාණය අඩු වෙන ප්‍රවණතාවයක්. තාමත්ම සුළු ප්‍රවණතාවයක්. නමුත් ඒ ප්‍රවණතාවයක් අපි නිරීක්ෂණය කළා තියෙනවා. මේක නිසාවම මොකෝ අවුරුදු අපේ අධ්‍යාපන පද්ධතිය අවුරුදු 13ක අධ්‍යාපන කාලයක් තියෙන්නේ අධ්‍යාපනය සම්පූර්ණ කරන්න. මේ කාලය තුළ දරුවන්ට විශේෂයෙන්ම පිරිමි දරුවන්ට මේ පුළුල් අධ්‍යාපනය නොලැබීම තුළින් ඔවුන් සමාජයට එකතු වුණාම ඔවුන්ට වෙන්න පුළුවන් හානි අවදානම් තත්ත්ව විශේෂයෙන්ම රැකියා ශාස්ත්‍ර හෝ ආර්ථිකයට සම්බන්ධ වෙනකොට අවශ්‍ය කුසලතා ක්වොලිෆිකේෂන්ස් නැතිවීම තුළ ඔවුන් සමහර අවස්ථාවලට නීති විරෝධී වැඩවලට පෙළඹවීම පොළඹවා ගැනීම වැනි දේවල් ආමන්ත්‍රණය කිරීම සඳහා ඒ සියල්ලම සලකා බලා තමයි 2026 සිට ක්‍රියාත්මක වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් මූලික අරමුණක් වෙලා තියෙන්නේ මේ අවුරුදු 13 තුලම දරුවෙක් පාසල් අධ්‍යාපනය තුල රඳවා ගැනීමට අවශ්‍ය ඒ පාසල් පරිසරය ආරක්ෂිතව සුරක්ෂිතව නිර්මාණය කිරීමත් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක්.